මම යෝගට් හැදලා දැම්මා. හරිද? ඊට පස්සේ අපි ඒකට කිමිකල් එකෙන් දානවා යෝගට් හැදි 10ක්. එකට 10යි අනුපාතය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එක කීයද දැම්මේ? 10යි. මේක ඕන මේ හැදුණු පේස්ට් එකෙන් ඔයාලට අවශ්‍ය දැන අවශ්‍ය විදියට පාට කරගන්නයි කියන්නේ. කහ පාට. ඔව් ගෝල්ඩන් යෙලෝ. නිකම්ම උඩින් තියලා තියන්න එපා මෙහෙම කරලා. මේක රියැක්ටිව් ඩයින්. රියැක්ට් කියන මොකද ප්‍රතික්‍රියා කරන්නේ. උඩරිම තදට රෙද්දට වදින්න ඕනේ. හරිද? මොකද නූල් අතරේ නීත් පාට ගන්න දැන් ඒක මාර අමුතු ලස්සන කලර්ස් එන්නේ වේලෙන්නේ. මික්ස් කරන්න. දැන් හිතන්නකො මෙතන දැන් කහ ගාති කොළ වෙනවනේ. එතකොට මේකත් කොළ වෙනවා. මෙතන නිල් ගාන තිබ්බත් මේක ආයේ කොළ වෙනවා. අර කවදාවත් කවදාවත් ඒක නිසා එක්කෝ එක වෙනම හදා ගන්න. මික්ස් කරනවා ටික වෙනම හදා ගන්න ඕන. එහෙමත් මොකද දැන් ඔයාලා ඩිසයින් එකක් කරද්දී ඔයගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. කහ ටිකක් ගගා ඉතින් කොහෙට හරි අරකට මික්ස් කරනවා. එතකොට ඒක නිකම්ම කොළ පාට වෙනවා.